නේද? මොකද්ද? මොකද්ද ඒක මොකද්ද? අද කියන්න ඕනේ. මොකද්ද කියන්නේ? සින්දුවද? සින්දුව කියන්න බෑ. සින්දුව කියන්න බෑ. කියන්න සින්දුව. හැබැයි ඒක වෙලා යයි ඕනේ. කමක් නැහැ අපිට වෙලා තියෙනවා අපි වෙන ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. බය වෙනවද? ඇයි ඒ? මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහඬ හොල් කර මාව හසුණා. මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහඬ හොල් මන් මාව හසුණා. මම උස්සරේකට ගියා සින්දු කියන්නේ. මම අපසු වෙන්න ලැබුණා ජාමේ දුලහඬ. බැහැලා පාරට හැරුණා කානත් දෙසට මගේ ගිටාර එක අතට අරගෙන යන්නේ යනකොට චොක්කයක් ඇසිලම පසු බලනේ කලට කළු බල්ලෙක් ඇඟට වෙන්නනේ බුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවනේ කලට කළු මිනිහෙක් කුසට හිටියනේ පාරේ හරහාට හොඳ නෑ පාරේ නටන්න අපි යමුකෝ එහාට ගිය මිනි කන අත්තට ගිය මිනි කන අත්තට පොඩ කියන මේ එයා පටන් ගන්න කලින් කිව්වා මලවිනි නැගිටලා එනවා හරි විවාන් හරි අප්පුට සුටු එපා නටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා හොයන්න ආදර බේබි හරියට මම මෙහෙම කිව්වම ඒ පෙන්න ආසට හූ කියාගෙන නැවත පෙන්න පොළවට හරි හොරි ඉන්නේ විවාන් අහන්නකෝ අපි විවාන්ට අප්පුටියක් ගාව ඉස්සෙන්න හරිනේ හරි තව දිනවා අපේට ඇගේ දත් දෙක අත්තිකයි ඇස් දෙක ගිනි ගොඩක් වගේ මම පෙන්න ආසට ගිටාර එක ගත්තු තේකට දුන්නා ඔළුවට ගිටාර එක කෑලි හැලෙන්න මේ ශබ්දය ඇසිලා කුර කරුවනේ ගිටලා මට වතුර පොවලා ගැස්සුවා ගෙදර ගිහිල්ලා මේ විස්තර අහලා අපේ අම්මා බය වෙලා මට බලියක් කරලා අත්තමාව බේරලා මම බොහොම බය වුණා හරි මේ අහන්න අපි තමයි වැරදි. එයා කිව්වා හැබැයි දිගයි කම. ඔව් දිගයි කියලා කිව්වා බෑ. එයා කියලා කිව්වනේ නේද? ඒකද මම මදින්න වත්තන්න එපා නේද? මම හැබැයි බොරු නම් ඔන්න කියන්නේ. ඔයා කියනවා හොඳ ළමෙක් නේද? ඔය සින්දුව ගෙදර වැඩිපුරම අහන්නේ කවුද? අම්මද තාත්තද ගෙදර? අම්මා. අම්මද ඔක අහන්නේ? අම්මා උදේ නැගිට්ටාම මොකද දාන්නේ? ඈ? කොයිලාට දැම්ම ඔය සින්දුව අහන්නේ?